සුබම සුබ දිනයක් වේවා. සුපුරුදු ලෙන්ගතුකමින් බොහොම ආදරයෙන් ආයුබෝවන් කියලා මගේ channel එකට ඔයගොල්ලෝ පිළිගන්නවා. මගේ channel එක හරහා අධ්‍යාපනයට සම්බන්ධ වැදගත් ප්‍රවෘත්ති හැකියක්මනින් ගේනවා වගේම ගණිතය සම්බන්ධ පාඩම් වගේම ගණිතයට අදාළ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු විවරණත් ගේනවා කියලා මගේ channel එකට එකතු වෙලා ඉන්න අය දන්නවා. ඉතින් ඔබ මගේ channel එකට අලුත් නම් තමයි මම මේ කාරණාව කිව්වේ. ඉතින් ඔබ ගණිතයට ආදරය කරන කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නට වටිනවා කියලා හිතෙනවා නම් ආදරණීය ඉල්ලීමක් කරන්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරන්න. press කරලා notification all දාලා තියාගන්න. වැදගත් වීඩියෝවක් එකතු කළ සැනින් ඒ පණිවිඩය ඔබට ලැබේවි. එහෙමනම් අද දිනේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 11 ශ්‍රේණියේ දරුවන්ට ලබා දුන්න ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රයේ පිළිතුරු විවරණයයි. එහෙනම් අපි යමු වීඩියෝවට පියවරෙන් පියවර කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරන්න කියලා බලන්න. මුලින්ම අපි බලමු පළවෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ කියනවා කානුවක් කැපීමට මිනිස්සු 6 දෙනෙකුට දින 4ක් ගත වේ. එමෙන් සිව් ගුණයක් දිග කානුවක් දින 8ක් තුල කපා නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගන්න අපෙන් අහනවා. එහෙනම් මට මෙහිම වැඩක් කරන්න පුළුවන්. මිනිස්සු 6 දෙනෙක් දින 4කදී කානුවක් කපනවලු. හැබැයි ඒ වගේ 4 ගුණයක් තියෙන කානුවක්. එහෙමනම් මේ අදාළ කාර්යය අපිට ගුණ කරන්න වෙනවා 4න්. දින 8ක් තුල ඉවර කරන්න ඕන. එහෙනම් මම මෙතන ලියනවා දින 8ක් තුල ඉවර කරන්න ඕන. මිනිසුන් ගාන අහන්නේ මම මිනිසුන් ගානෙම කියලා හිතන්නම්. එහෙමනම් පුතේ මෙන්න මෙතන සිද්ධ වෙන කාර්ය ප්‍රමාණය මෙතන සිද්ධ වෙන කාර්ය ප්‍රමාණයට සමානයි. එහෙනම් මට ලිව්ව හැකි මිනිස්සු 6 දෙනා ගුණ කරනවා දින 4න්. ඒ වගේ 4 ගුණයක කාර්යයක් අපිට යාව බෙදන්න වෙනවා දින 8න්. එහෙමනම් උත්තරේ බලමු මොකක්ද දෙන්නේ. මෙන්න මෙයාට මෙයා කැපෙනවා 4 ඒවා 2යි 4 ඒවා 1යි. ඒ වගේම මෙතන මට මෙයාව සරල කර හැකි 1යි 2යි. එහෙමනම් මට උත්තරේ ලියුව හැකි මිනිසුන් ප්‍රමාණය. මිනිසුන් ප්‍රමාණය කීයක් දෙන්නේ 6 වරක් 2 12යි. එහෙනම් මිනිසුන් 12 දෙනෙක් වෙනවා කියලා අපට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මිනිසුන් 12යි කියලා ඔබ වචනෙන් ලියන්න. ඊළඟ ගානේ තියෙන පුතා වීජීය භාග සුළු කිරීමක්. ඉතින් ඔබ දන්නවා වීජීය භාග සුළු කිරීමකදී මොකද්ද පොදු හරය හොයා ගන්න ඕනේ. ඉතින් පොදු හරය විදිහට ලැබෙන්නේ කුඩාම පොදු ගුණාකාරය. මෙතනදී කුඩාම පොදු ගුණාකාරයේ විදිහට මට ගන්න පුළුවන් 8ix 16ix සහ 4ix ට අපිට ගන්න පුළුවන් කුඩාම පොදු ගුණාකාරය 16ix කියලා. ඉතින් 16ix 16ix කරන්න එකෙන්නේ ගුණ කරන්න ඕනේ. ඒ නිසා 11 එකෙන් ගුණ වුණාම 11යි. 11 වරක් 11 11 නිසා. ඒ වගේම 8ix 16ix කරන්න අපි දෙකෙන් ගුණ කරපුවාම හරි. මේ හරය දෙකෙන් ගුණ කරපුවාම හරි. now හරය දෙකෙන් ගුණ කරනවා නම් ලවයක් දෙකෙන් ගුණ කරන්න ඕමනයි. එහෙනම් මට ලියුව හැකි 3 වරක් 2 6යි කියලා. ධන. ඒ වගේම 4ix 16ක් කරන්න ඔබ දන්නවා 4න් ගුණ කරන්න ඕන. එහෙනම් ලවයත් 4න් ගුණ කරමු. 4යි කියලා මට ලියන්න පුළුවන්. එහෙමනම් දැන් අපට හරය සුළු කරගන්න පුළුවන්. 11යි 4යි එකතු කරමු. එතකොට 15ක් එනවා. 15න් 6ක් අඩු වුණාම 9ක් විදියට ලවය ලැබෙනවා. ඉතින් හරය 16x විදියට ලැබෙනවා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ පොදු හරය තෝරනට එක ලකුණක් සමග මෙන්න මේ පිළිතුරට එක ලකුණක් විදියට ලකුණු දෙක අවශ්‍ය නම් වෙන් කරන්න පුළුවන්. තුන්වෙනි ගැටලුවේ තියෙන්නේ සාධක හොයන්න. නමුත් එක ශ්‍රේණී එක පත්‍රයේ ELC යටතේ මේ තරම් සංකීර්ණ ගැටලුවක් ලැබිලා තියෙනවා කොහොම හරි. හරි අපි බලමු මෙතනදී ඔබට පේනවා වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. එහෙමනම් මට ලියන්න පුළුවන් x ධන 1 ඍණ y. මොකද මේක එක වර්ගයක් මේක එක වර්ගයක්. පුතේ ඔයගොල්ලන්ට මතක් කරන්න අපි මෙහෙම ලියමු. x වර්ගයේ ඍණ a වර්ගය කියලා තිබ්බොත් අපි සාධක කඩනවා නේද? x ඍණ a x ධන a කියලා. ඒ විදිහට මෙන්න මේ සම්පූර්ණ කොටසම ඔබ හිතන්නේ x කියලා. එවිට ඔබේ පිළිතුර සාධක වෙන් කරගන්න හරි ලේසි. එහෙනම් x ධන 1 ඍණ y කියලා ලිව්වා. ඊළඟට x ධන 1 ධන y කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒ කොටස සාධක අපිට වෙන් කරන්න පුළුවන්. තුන්වෙනි ගානේ මොකද්ද කියන්නේ? රූපයේ දී ඇති තොරතුරු අනුව PRT කො බලන්න යා. PRT මෙන්න මේ කෝණයේ විශාලත්වය අපෙන් අහනවා. ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා සමාන්තර සරල රේඛා දෙකක්.
ඔය දීලා තියෙන්නේ අපිට යම් දත්තයක් හොයාගන්න අවශ්‍ය නම්. මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි මොකක්ද එකිනෙක සමාන්තරයි. එහෙනම් මෙන්න මෙතන අංශක 50යි නම් ඔබට පේනවා මෙන්න මෙතන ඒකාන්තර කෝණයක් තියෙන නිසා සමාන්තර සරල රේඛා අතර පිහිටන ඒකාන්තර කෝණ සමාන නිසා මට ඔන්න ඔහම 50යි කියලා ලියන්න පුළුවන්. ඊළඟට ඔබට මතක් වෙන්න ඕන තව ප්‍රමේයයක්. මම කොළ පාටින් මේ ප්‍රමේය ඇඳලා රූපය ඇඳපු ගමන් ඔබට වැටහෙවි. මේ බලන්නකෝ. මෙන්න මේ PQR කියන ත්‍රිකෝණයේ පාදයක් දික් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී කියන්න ඕන QRT කියන්නේ සරල රේඛාවක් කියලා. එහෙමනම් මට මෙන්න මේ කෝණයේ අගය අහන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් PRT කියන්නේ මොකද්ද? බාහිර කෝණයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට. එහෙනම් මට ලියන්න පුළුවන් අංශක 50 ධන අංශක 70. හේතුවත් ලියන්න. එහෙමනම් මට ලියුව හැකි PRT කෝණය සමානයි 50යි 70යි කීයක් දෙන්නේ අංශක 120ක් කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට උත්තර මට ලියන්න පුළුවන්කම ලැබෙනවා. අපෙන් අහන්නේ PRT. ඔව්. ඒ විදිහට ඒ කොටසට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට බලමු මේ පාර උතුරු මැද පළාත චුට්ටක් වෙනස් කරලා තියෙනවා ලඝු අර්ථ දැක්වීම ආශ්‍රිත වහන ගැටලුව. කියනවා ලඝු 543 කියන්නේ 2.73.4.8යි නම් ලඝු 54.3 යගේ අහනවා. දර්ශකාකාරයෙන් අහන්නේ. ඔබ දන්නවා මෙතන පූර්ණාංශය දෙකක් වුණේ මෙතන 543ක් වුණ නිසා. ඒ කියන්නේ දශම ස්ථානය දෙකක් ඉස්සරහට ගේන්න උන නිසා කියලා මතක් වෙන්න ඇතිනේ. එහෙමනම් මෙතනදී මට මෙන්න මෙයාව දර්ශක විදිහට ලියපුවාම මට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් ලඝු විදිහට ලියන්නම් LG 54.3 කියන එක නා ලියුව හැකි මේ වෙලාවේදී මේ දශම දෙක එක ස්ථානයයි ගේන්න ඕන. එහෙනම් මෙයාගේ පූර්ණාංශය 1 දශම වෙනවා. 1 දශම කීයක් දෙන්නේ 7යි 3යි 4යි 8. දැන් දර්ශකාංකණයට යන්න. දර්ශකාංකණයේදී වෙන්නේ නැත්නම් ලඝු දර්ශකාංකණයට යද්දී ඔබ දන්නවා මෙන්න මේ තමයි අදාළ දර්ශකය. මෙතන පාදය 10යි. එහෙනම් මට ලියන්න පුළුවන් 54.3 සමානයි 10 කීවෙනි බලයේද 1.7යි 3යි 4යි 8 කියලා උත්තරේ ලියන්න අපට හැකියාව ලැබෙනවා. මම හිතන්නේ ඒ කොටස ඔන්න ඔබට පැහැදිලි ඇති. එහෙමනම් ඊළඟ ගානට යන්න. ඊළඟ ගානේ මොකද්ද කියන්නේ? රතු හා නිල් වර්ණ ගැන්වූ ਸਰව සම පබළු 40කට වඩා අඩු ප්‍රමාණයක් භාජනයක් තුල ඇත. ඉන් අහඹු ලෙස පබළුවක් ඉවතට ගත් විට රතු පබළුවක් වීමේ සම්භාවිතාවය 0.4යිලු. එහෙමනම් අපට කියන්න පුළුවන් රතු පබළුවක් වීමේ සම්භාවිතාවය 0.4යි කියන්නේ මට ලියන්න පුළුවන් 10න් 4යි. ඒ වගේම කියනවා රතු පබළු 12ක් තිබුණි නම් එහෙනම් 10න් 4 සමාන වෙනවා 12ට. නිල් පබළු කීයක්ද කියලයි අහන්නේ. 40කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම කියනවා නම් මේක මෙන්න මේ රතු සහ නිල් 4ට 6 අනුපාතයෙන් තමයි තියෙන්නේ. මෙතනදී 4 කියන එක නා 12ක් වෙනවා. 4 කොටස් ගොඩවල් 4ක් 12යි. එහෙනම් ගොඩවල් 6ක් කීයද කියලා බලන්න. අපිට පේනවා මෙන්න මෙතන 4 3ෙන් ගුණ වෙලා තමයි 12ක් ආවේ. එහෙනම් 8ත් 3ෙන් ගුණ කරමු. 6ත් 3ෙන් ගුණ කරමු. එහෙනම් 6 වරක් 3 18යි. එහෙමනම් අපට නිල් පබළු ගණන සමානයි කීයයි කියලා ලියන්න පුළුවන්ද? 18ක් කියලා ලියන්න පුළුවන්. මම එතනදී කරේ අනුපාත පාවිච්චි කරලා ගාන හදපු එක. ඔය විදිහට අපිට පළමු පිටුවට උත්තර ලියන්න පුළුවන්. එහෙමනම් අපි 7 වෙනි ප්‍රශ්නය දිහාට යමු. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ABCD යන රොම්බසයක්. ABCD කියන්නේ රොම්බසයක්. රූපයේ දී ඇති තොරතුරු අනුව ABC මෙන්න මේ කෝණයේ අගේ. ඉතින් පුතාලා දන්නවා රොම්බසයක් කියන්නේ එක්තරා විදිහක සමාන්තර ආශ්‍රයයක්. දැන් මෙතනදී ඔබට පේනවා AED කියන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්. එහෙමනම් මෙන්න මෙතන තියෙන කෝණයයි මෙන්න මෙතන තියෙන කෝණ ඔය කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඇයි හේතුව? සම්මුඛ සම ද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ පාදවල සමාන පාදවලට සම්මුඛව පිහිටන කෝණ සමාන නිසා. يعني මේ කෝණය x නම් මෙන්න මෙතන කෝණයත් x වෙන්න ඕන. ඒ වගේම මෙතන තියෙන්නේ අංශක 50. එහෙනම් ඉතිරි කෝණ දෙකට කීයක් දෙන්න ඕන? 180න් අංශක 50ක් ගියපුවාම 130ක් එන්න ඕන.
හැබැයි 130 සමාන ගොඩවල් දෙකකට බෙදෙන්න ඕන. එහෙමනම් මට කියන්න පුළුවන් මෙන්න මෙතන කෝණය 65ක් කියලා. ඒ කෝණය 65යි නම් අපිට කියන්න පුළුවන් මේක සරල රේඛාවක් වන නිසා EC කියන්නේ සරල රේඛාවක්. එම සරල රේඛාවක් වෙන නිසා අපිට කියන්න පුළුවන් මේ කෝණය 115ක් කියලා. ඉතින් ඔබ දන්නවා පුතේ දුවේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා මෙන්න මේ කෝණයත් අංශක 115ක් වෙන්න ඕනේ. ඉතින් මම හේතු ටික කිව්වා ඒ කරුණු ටික ගලපලා ලියන්න. එහෙමනම් මට ලියුව හැකි ABC කියන කෝණය අංශක 115ක් කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට බලමු ඔන්න ජ්‍යාමිතිය ගානක් ආයෙත් එතරම් දීලා තියෙනවා. දී ඇති වෘත්තයේ AB විස්කම්භයක්. AB විස්කම්භයක් නම් මගේ පුරුද්දක් තියෙනවා කේන්ද්‍රය මේ විදිහට ලකුණු කරගන්න එක. වේ නම් ADC කියන්නේ මෙන්න මේ කොටස. ඒ කොටසේ අගය අහනවා. දැන් ඔබට පේනවා නැවතත් මෙන්න මේ වගේම සමදීපාද ත්‍රිකෝණයක් මෙතනක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා විස්කම්භයක් මගින් පරිධිය මත ආපාදනය කරන කෝණය අංශක 90යි. කියන්නේ මෙන්න මෙතන කෝණය 90යි. ඒ වගේම මෙතන කෝණයත් 90යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම පුතාලා මෙතන මෙන්න මේ CB සහ AC සමාන වන නිසා මට කියන්න පුළුවන් මෙන්න මෙතන කෝණය අංශක 45. දැන් පුතාලාට මතක් වෙන්න ඕන C වලින් පටන් ගත්තා Bට ගියා B වලින් නම් Aට ආවා. ඒ වගේම C වලින් පටන් අරන් Dට ගිහිල්ලා Aට ආවොතින් ඔබට තර්ක කරන්න පුළුවන් එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් මෙන්න මෙයා 45යි නම් මෙතන කෝණයත් 45යි. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? ADC කියන කෝණය කීයක් කියලාද? අංශක 45ක් කියලා කියන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට කියනවා පහත සඳහන් වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය ලියන්න. ඉතින් අපි දන්නවා බොහෝ දරුවන්ට මේ වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය එකපාර හිතින් කියන්න පුළුවන්. නමුත් පුතේ දුවේ සාමාන්‍ය පෙළ කියන්නේ එක්තරා විදියක කඩයිමක්. මොකද චුට්ටක් හරි වැරදුනොතින් අපිට සමහර විට ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා මෙන්න මේ දීලා තියෙන වීජීය පද ප්‍රසාරණය කරලා ලියන්න හදිසියෙවත් පිළිතුර වැරදුනත් මේ ටික ප්‍රසාරණය කරලා ලියලා තියෙන නිවැරදිව ලියලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඔබට පිළිතුර වැරදුනත් එක ලකුණක් ලැබෙන නිසා. එhmenan x ගුණ කිරීම y ඊළඟට 5යි x ගුණ කිරීම x ගුණ කිරීම y. එhmenan මට ලියුව හැකි කුඩාම පොදු ගුණාකාරය මොකද්ද වෙන්නේ? දෙකේ ඒවා 1යි එක පේලියක තියෙන වැඩිම දෙකේ ඒවා ගාන තුනේ ඒවා ගානත් 1යි පහේ ඒවා ගානත් 1යි. ඊට පස්සේ වැඩිම තියෙනවා x අකුරු දෙකක්. x ගුණ කිරීම x. ඒ වගේම y අකුරු 1යි. එහෙමනම් මට ලියුව හැකි 5 හරක් 3 15යි 15 ඒවා දෙකක් 30යි 30යි x වර්ගය y කියලාත් ඔන්න ගන්නට හැකියාවක් තියෙනවා. එහෙමනම් ඒ කොටස මට ලියන්න පුළුවන් ඉන්නේ ඒ විදිහට. ඊළඟ ගාන බලමු 10 වෙනි ගාන. 10 වෙනි ගානේ කියනවා cos θ කියන්නේ 3 බෙදීම 5ක් නම් cos නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය. අපි බක කියලානේ කියන්නේ. එහෙනම් බද්ධ පාදය අනුපාතය 3ක් වුණොත් කර්ණය 5ක් වෙනවා. අපෙන් අහනවා tan θ. tan θ කියන්නේ සයන්නයි බයන්නයි සබ. දැන් මේ BC හොයන්න ඕන. ඉතින් ඔබ දන්නවා ත්‍රිජිකෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දීලා තියෙනවා නම් ඉදිරි පාදේ දිග හොයන්න මොකද්ද කරන්න ඕන? පයිතගරස් සම්බන්ධය දාන්න ඕන. එහෙනම් මම ලියනවා කර්ණයේ වර්ගය 5 වර්ගය සමානයි 3 වර්ගයේ ධන BC ගේ වර්ගය. එහෙනම් 5 වර්ගය 25යි මෙතන 3 වර්ගය 9යි ධන 9 හා පැතරයක් දිරින 9ක් වෙනවා BC වර්ගය. එහෙමනම් මෙතන එනවා 16ක් BC. එහෙමනම් මෙන්න මෙයාගේ වර්ගමූලය ගමු. එහෙමනම් BC එනවා කීයක්ද? 4ක් සෙන්ටිමීටර කියලා. දැන් එහෙමනම් අපිට ලියන්න පුළුවන්කම තියෙනවා tan θ. tan θ කියන්නේ මොකද්ද? ब සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් සම්මුඛ පාදයේ මේ විදිහ ඇවිල්ලා තියෙනවා 4ක්. එහෙමනම් 4 බෙදීම බද්ධ පාදයේ 3යි. එහෙමනම් 4 බෙදීම 3යි කියලා මට උත්තරය ඒ විදිහට ඒ කොටසට ගන්න පුළුවන්. ඊළඟ ගාන. න්‍යාස ගානක් වුණ උතුරු මැද පළාත මෙදා පාර දීලා තියෙනවා. මොකද්ද කියන්නේ? A ධන B සමානයි මේක නම් පිළිතුර. මෙතන B කියන්නේ කීයක්ද? මෙන්න මේ න්‍යාසය නම් ඒ කියන්නේ මොන න්‍යාසයක් මොකද්ද න්‍යාසය කියලා අහනවා. මෙතනදී මේ බලන්නකො න්‍යාස දෙකක් දීලා තියෙනවා. මෙතන ඔව් A ධන B ගේ උත්තරේ තමයි මෙතෙන්ට දීලා තියෙන්නේ.
B න්‍යාසය මෙතෙන්ට දීලා තියෙනවා. එහෙනම් A න්‍යාසය එන්න ඕන මෙන්න මේ කොටසට. ඒකත් අනිවාර්යෙන් දෙකේ දෙක න්‍යාසයක් වෙන්න ඕන. මොකද න්‍යාස දෙකක් එකතු කරන්නට නම් න්‍යාස දෙකේ ඝනයන් සමාන වෙන්න ඕන. දැන් පුතේ මේ බලන්නකෝ. පිළිතුර ඇවිල්ලා මෙතන බිඳුවයි. එහෙනම් මේ ධන 4 තියෙන්නේ. ධන 4ත් එක්ක කවුරු හරි එකතු වුනහම බිඳුවක් වෙන්න ඕන. එහෙනම් මට මෙතන ලිව්ව හැකි ඍණ 4ක් කියලා. ඒ වගේම මෙතන තියෙනවා 6ක් 6 4ක් වෙන්න නම් තව දෙකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් ඍණ 2යි. ඒ වගේම බිඳුවට කාව දෙක තුනහම ඍණ දෙකක්ලු. එහෙනම් ඍණ දෙකක් තමයි එන්නේ. ඒ වගේම බිඳුවට බිඳුවක් එකතු වුනහම තමයි උත්තරේ බිඳුව වෙන්නේ. එහෙනම් ඒ න්‍යාසය පැහැදිලි පුතාලා මොකද්ද වෙන්නේ? ඍණ 4 ඍණ 2 ඒ වගේම ඍණ 2 බිඳුව. එහෙනම් මට මෙයාව ලියුව හැකි දෙකේ දෙක න්‍යාසයක් කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට උත්තර ලියන්න පුළුවන්. ටිකක් නිර්මාණශීලී ගැටලුවක්. එමනම් දෙවන පිටුවේ අවසාන ප්‍රශ්නය. හරස්කඩ ඍජුකෝණී ත්‍රිකෝණයක් වන ප්‍රිස්මයක දිග 12යි. අපිට මේ දත්ත ටික දීලා තියෙනවා. ප්‍රිස්මයේ පරිමාව. පුතාලා මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න ඕන සාමාන්‍ය පෙළට සූදානම් වෙන දරුවෙක් විදියට. ප්‍රිස්මයක පරිමාව සමානයි මොකද්ද? හරස්කඩ වර්ගඵලය වාරයක්. හරස්කඩ වර්ගඵලය වාරයක් උස. එහෙමනම් මෙතන හරස්කඩ වර්ගඵලය ත්‍රිකෝණයක්. හරස්කඩ කියන්නේ ත්‍රිකෝණාකාර හැඩයක්. එහෙනම් ත්‍රිකෝණාකාර හැඩයක වර්ගඵලය භාගයයි ආධාරකය. ආධාරකය 8යි ලම්බ උස කීයද? 4යි. එයා ගුණ කරනවා කාගෙන්ද? 12න්. එහෙනම් මට මෙයාව සරල කර හැකි 2යි. එහෙනම් මට ලිව්ව හැකි 8 වරක් 2 16යි. ඔබට සිද්ධ වෙනවා 16 කීයෙන් ගුණ කරන්නද? 12න් ගුණ කරන්න. එහෙනම් 16 12න් ගුණ කරපුවාම එනවා 288ක්. ඒකක අනිවාර්යෙන් ලියන්න පුතාලා වර්ගඵලය නෙවෙයි මෙතන එන්නේ පරිමාව. එහෙනම් මට ලිව්ව හැකි ඝන සෙන්ටිමීටර 288ක් කියලා. ඔන්න ඔය විදිහට මට පුළුවන්කම ලැබුණා පිටු දෙකකට උත්තර සාකච්ඡා කරලා ඉවර කරන්න. now ඊළඟ පිටුවට කොහොමද උත්තර ලියන්නේ කියලා අපි බලමු. එහෙමනම් අපි බලමු 13 වන ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නේ ඔන්න වෘත්ත ජ්‍යාමිතිය ආශ්‍රිතව තමයි ලැබිලා තියෙන්නේ. රූපයේ දැක්වෙන්නේ ඕ කේන්ද්‍රය වූ වෘත්තයක්ලු. ඊළඟට කියනවා අපෙන් AOC මෙතනදී පරාවර්ත බව සඳහන් කරලා නැතිනම් මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. එමනම් ඔබ දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මෙතන 150යි නම් මේ මෙතන කෝණයත් එක්ක දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕනේ. මං කලින් කියපු ප්‍රමේය අනුව. එහෙනම් මෙයා 150යි නම් මෙන්න මෙතන කෝණය අංශක 30ක් වෙන්න ඕන. එහෙමනම් මට ලියන්න පුළුවන් AOC කියන කෝණය මෙන්න මෙතන 30 දෙගුණයක්. එහෙනම් අපිට ලිව්ව හැකි 30 ගුණ කිරීම දෙකක්. ඇයි හේතුව කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. අන්න ඒ නිසා උත්තරේ ලිව්ව හැකි අංශක 60යි. හේතු කාරණා ඔබ ගැළපෙන විදිහට ලියන්න. මං වීඩියෝ දීර්ඝ වෙනවා. අනික මං අකුරින් ලියන්න ගියොත් ඒක පැහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා මම කරුණු කාරණා ටික කිව්වා. ඔක තමයි පිළිතුර එන්නේ. ඊළඟට කියනවා දී ඇති වෙන් රූපයේ P' මේල Q' පෙදෙසට අයත් වන අවයව ලියන්න. P' කියන්නේ හැබැයි ඔන්න දැන් PQ කියලා දීලා මෙතන Q නම් තියනවා මෙතන P තියෙන්නේ. හරි. මේක පොඩ්ඩක් අපහැදිලි වෙලා කපලා ගිහිල්ලා තියෙනවා. හරි. මේක P. එහෙමනම් P' කියන්නේ Pට එළියෙන් තියෙන කොටස එකයි. ඒ වගේම Q' මම වෙන පාටකින් පාවිච්චි කරන්නම්. Qට එළියෙන් තියෙන කොටස. මෙතනදී සම්බන්ධ වෙලා තියෙන්නේ මේලයෙන්. ඔබ දන්නවා මේලය කියන්නේ මේ මං ඉරි ගහපු පෙදෙස් ඕන එකකට අයිති නම් එයාට හෝ මෙයාට සහ නෙවෙයි ඡේදනය නෙවෙයි තියෙන්නේ. එහෙමනම් අපෙන් මෙතන අහන්නේ පෙදෙසට ආයත් අවයව ලියා දක්වන්න. P' මේල Q'. එහෙමනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ කොටස සහ මේ කොටස. එහෙමනම් මට ලියන්න පුළුවන් 2 තියෙනවා 3 තියෙනවා 4 නැහැ. 5 6 ඒ වගේම 7. එහෙනම් මෙන්න මේ කොටසට අපට උත්තර ලියුවා නම් හරි 2 3 5 6 7. ඒ ටික උත්තර ලියුවා නම් මම හිතනවා පැහැදිලි උත්තරය ඔබට මම කියපු දේත් පැහැදිලි ඇති කුලක වල ප්‍රදේශ හඳුනා ගැනීම ආශ්‍රිතව ලැබුණු ගැටලුවට. ඊළඟට කියනවා රූපවාහිනී යන්ත්‍රයක් ආනයනය
කිරීමේදී 70%ක තීරු බද්දක් අය කරයි. තීරු බදු ගෙවීමෙන් පසු රූපවාහිනියේ වටිනාකම රුපියල් 2,04,000ක්. එහෙම නැත්නම් 204,000ක්. පුතේ මෙන්න මෙතනදී අපෙන් අහන්නේ බදු ගෙවීමට පෙර ඔබ දන්නවා දැන් මේ මුදල නැත්නම් මේ වටිනාකම පිට රටින් ගෙනාවා නම් රුපියල් 100ක භාණ්ඩයක් තීරු ගාස්තු ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් රුපියල් 100ක රූපවාහිනියක් ගෙනාවා නම් රුපියල් 100ක් වටිනාකමත් එක්ක තීරු ගාස්තුව ගෙවන්න වෙනවා තව රුපියල් 70ක්. ඒ කියන්නේ මුළු වටිනාකම 170ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 204,000 අපට බෙදන්න වෙනවා 170න්. පෙර වටිනාකම ඒ වගේ 100 ගුණයක්. මෙන්න මේ උත්තරේ බෙදලා ආපුවාම එහෙනම් අපිට මෙන්න මෙයාව සරල කරගන්න වෙනවා. සරල කරගත්තාම උත්තරේ කීයක් දෙන්නේ? අපි මෙහෙම බලමු. උත්තරේ ලැබෙනවා රුපියල් කීයක්ද? 1,20,000ක් විදිහට උත්තරේ ලැබෙනවා. ඒකකත් සඳහන් කරන්න මතක තියාගන්න. 16 වෙනි ප්‍රශ්නය. පරිධිය 44ක් සහ උස 11ක් වෙන වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අපි දන්නවා වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. සිලින්ඩරයක් මම මෙහෙම ගත්තොතින් මම පැහැදිලි වඳින්නේ නැහැ වෙලා යන නිසා. මෙයාව දිග ඇරියොතින් වක්‍ර පෘෂ්ඨය. මෙන්න මේ විදිහේ ඍජු කෝණී කොටසක් එන්නේ. එයාගේ මෙන්න මේ දිග මෙන්න මෙයාගේ දිග එන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ පරිධිය. ඒ කියන්නේ 2πr. ඒ වගේම අපි ඒක c කියලා ගමු. ඒ වගේම මෙයාගේ පළල ඉන්නේ h. එහෙනම් මට ලියුව හැකි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය c ගුණ කිරීම h කියලා ගන්නත් පුළුවන්. 2πr h කියන එකම තමයි. මේ වෙලාවේදී එහෙම ලියන එක සාධාරණයි වඩා වාසි. එහෙමනම් පරිධිය එනවා 44ක් සෙන්ටිමීටර්. එයාව ගුණ කරන්න වෙනවා 11. ඉතින් එහෙනම් 484යි මොනවද වර්ගඵලය හොයද්දී එකක එන්නේ වර්ග සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. ඊළඟ ගාන 17 වෙනි ගාන. 17 වෙනි ගානේ කියනවා ABC ත්‍රිකෝණයේ AB හා BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් ඒ කියන්නේ මෙන්න මෙයාගේ මධ්‍ය ලක්ෂ පිළිවෙලින් PQ. හරි. ඊළඟට කියනවා BP කො බලන්න. BP කියන්නේ මේ කැලේ. සමානයිලු BQ-ට. එහෙනම් දැන් මේ දෙන්නම සමානයි කියලා කියන්නේ. එහෙනම් මේ කොටස් හතරම සමාන වෙනවා. ඔබට ප්‍රත්‍යක්ෂ ගැන ආය මේ වෙලාවේදී 아무තුවෙන් කියන්න ඕනේ. ඒ වගේම කියනවා PQ 7යි cm දීලා තියෙනවා. මේකුල්ල 5යි cm ගන්න. එහෙනම් මේ හැම කොටසක්ම 5යි cm. අපෙන් අහනවා AC QP චතුරස්‍රයේ පරිමිතිය. ඔබ දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මේ PQ AC ට සමාන්තරයි. අපිට මේ කොටස මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. හැබැයි මෙයා 7 සෙන්ටිමීටර නම් මෙයා 14ක් සෙන්ටිමීටර වෙනවා. එහෙනම් මට ලියුව හැකි ACQP චතුරස්‍රයේ පරිමිතිය සමානයි. මොකක්ද දෙන්නේ? 5/2. 5/2. ඒ වගේම 7ක් එක්ක 14ක් තව එකතු වෙනවා. එහෙනම් මෙතන එනවා 10යි. 10යි මෙතන 7යි 14යි 21යි. එහෙනම් 31යි සෙන්ටිමීටර කියලා ඒක එකතු වෙනවා. ඔන්න ඔය විදිහට 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට මොකද්ද කියන්නේ? 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ දැක්වෙන පරිදි A හා B ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් දැක්වූ විට m හි අගය. දැන් මෙතනදී අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්නකෝ. ඔබ දන්නවා අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංග වෙනස. මම මේ ත්‍රිකෝණය ගන්නෙ. y වල වෙනස 3ක් වෙද්දී x වල වෙනසත් 3ක් වෙනවා. එහෙනම් 3 බෙදීම 3 සමානයි 1යි. හැබැයි පුතා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග මෙන්න මේ විදිහේ කෝණයක් හැදුවොත්, ඒ කියන්නේ සුළු කෝණයක් හැදුවොත් අනුක්‍රමණය ධනයි. හැබැයි මෙතනදී මෙන්න මෙතන හැදෙන්නේ මහා කෝණයක්. මහා කෝණයක් හැදෙනවා නම් අනුක්‍රමණය ඍණ. එහෙනම් අනුක්‍රමණය ඍණ 1යි. ඒ වගේම අන්තක්ඛණ්ඩය C කියන්නේ මෙන්න මෙතන කැපෙන තැන y වල අගය. එහෙනම් මට ලියන්න පුළුවන් අන්තක්ඛණ්ඩය කීයක් කියලාද? 3ක් කියලා. එහෙනම් ඔබ දන්නවා y යුක්ත වෙලා තියෙද්දි y සමානයි mx ධන c වලදී x ගේ සංගුණකයෙන් හම්බෙන්නේ අනුක්‍රමණය. එහෙනම් ඍණ 1යි x. ඒ වගේම ධන 3. එහෙනම් y සමානයි ඍණ 1යි x ධන 3යි කියලා අපට උත්තරේ ලියන්න පුළුවන්. අපෙන් අහන්නේ m හි අගයත්
එම්හියාගේ මම ලියනවා ඍණ 1ක්. ඒ වගේම සීගයාගේ 3ක් කියලා ලියනවා. මාතින් ඔන්න සමීකරණෙම ලියුණා. හරි. එහෙමනම් අපි තුන්වෙනි පිටුවට උත්තර ලිව්වා. අපි බලමු හතරවෙනි පිටුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නයේ විදිහට කියලා තියෙන්නේ මොකද්ද? අපි බලමු. කියනවා දී ඇති රූපයේ AB සිරස් ගොඩනැගිල්ලක උස සෙවීම සඳහා සිදු කරන ලද ක්‍රියාකාරකමකදී D ලක්ෂයේ සිටින නිරීක්ෂකයෙකු ඒ මුදුන අංශක 30ක ආරෝහණ කෝණයකින් දකි. D ලක්ෂයේ සිටින නිරීක්ෂකයෙකු ඒ මුදුන අංශක 30ක ආරෝහණ කෝණය. එහෙනම් මට මෙන්න මෙතන අංශක 30ක් කියලා ලියන්න පුළුවන්. ඒ මොහොතේ Aහි සිටින නිරීක්ෂකයෙකුට D සිට මීටර 20ක් මම හිතන්නේ මෙන්න මෙතන සෙන්ටිමීටර නෙවෙයි මීටර 20ක් කණුව දෙසට වූ C ලක්ෂයේ පිහිටි කොඩි කණුව අංශක 50ක අවරෝහණ කෝණයෙන් දකි. ඔබ දන්නවා අවරෝහණ කෝණය දකිද්දි තිරස් රේඛාවේ සිට පහළට බැලෙන කෝණය. එහෙමනම් මෙන්න මේ කෝණය තමයි අංශක 50ක් විදිහට එන්නේ. ඉතින් මේ විදිහට කෝණ දෙක දල රූප සටහනකින් අපිට දක්වන්න පුළුවන් නිසි තැන නිසි විදිහට කෝණ දෙක දක්වන්න ඕන. ඊළඟට කියනවා රූපයේ දැක්වෙන්නේ ඕ කේන්ද්‍රය වූ වෘත්තයක්. AB ජායේ දිග 16ක්ද එහි අරය 10ක්ද වේ. එහෙනම් මම මෙන්න මෙතන අරයක් ඇඳ ගන්නම්. එයා අපට දීලා තියෙනවා 10ක් cm කියලා. ඒ වගේම මෙතන අංශක 90ක ඒ කියන්නේ ලම්බකව මේක ජාය ඡේදනය වෙලා තියෙනවා. ඔබ දන්නවා කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ඇඳුත් ජායකට එයා සමච්ඡේදනය වෙනවා. ඊළඟට අපෙන් අහනවා DC දිග. මෙන්න මේ දිග අහන්නේ. දැන් මෙතනදී මෙන්න මේ ජාය 16ක් නම් මේ කෑල්ල 8යි. ඔබ දන්නවා පයිතගරස් දැම්මුතින් මම AOAD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් පයිතගරස් ප්‍රමේය යොදපුවාම මට ලියන්න පුළුවන් 10 වර්ගය සමානයි 8 වර්ගය ධන OD වර්ගය කියලා. 10 වර්ගය 100යි ඒ වගේම 8 වර්ගය 16ක් 16ක් නෙමෙයි සමා වෙන්නේ 64ක්. එහෙනම් 64 එහා පැත්තට යද්දී ඍණ 64ක් වෙනවා. සමානයි OD වර්ගය. එතකොට මෙතන එනවා 36යි OD වර්ගය එයාගේ වර්ගය නැති වෙන්න වර්ගමූලය දානවා. එහෙනම් OD සමානයි කීයක් දෙන්නේ 6යි සෙන්ටිමීටර කියලා. හැබැයි අපින් අහන්නේ OD නෙවෙයි. අපින් අහන්නේ DC. ඉතින් ඔබට පේනවා රූපයේ DC සමානයි OC ගේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන 10යි නම් OA 10යි නම් OC 10ක් වෙන්න ඕනේ. එයාගෙන් අඩු කරන්න වෙනවා OD. එhmenan OC 10යි cm දැන් OD අපි හොයාගත්ත 6ක් කියලා. එහෙනම් උත්තරේ ලිව්ව හැකි සෙන්ටිමීටර 4ක් කියලා. ඔන්න ඔය විදිහට අපිට 20 වෙනි ප්‍රශ්නෙට උත්තරය ලියන්න හැකියාව තියෙනවා. එහෙනම් ඊළඟ ගාන බලමු. 21 වෙනි ගාන. 21 වෙනි ගාන කියන්නේ මෙන්න මේ අසමානතාවයේ ධන නිඛිල විසඳුම් සොයන්න කියලායි. එහෙමනම් මට පුළුවන් මෙන්න මේ ධන 8 එහා පැත්තට යද්දි ඍණ 8ක් වෙනවා. එහෙනම් 2x කුඩායි හෝ සමානයි මේ ධන 8 එහා පැත්තට යද්දි ඍණ 8ක් වෙනවා. අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. ඇයි මාරු වෙන්නේ නැත්තේ? මේක ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් හෝ බෙදුවොත් ගුණේ නැති නිසා. එහෙමනම් 12න් 8ක් ගියපුවාම 4යි. එහෙනම් මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඒත් අසමානතාවයේ මාරු වෙන්නේ නැහැ. එහෙනම් මට ලිව්ව හැකි x මෙන්න මෙයා කීයද? 2යි. එහෙමනම් මේකේ ධන නිඛිලමේ විසඳුම් කුලකයක් අහනවනේ අපි. x කියන එක නා දෙකට වඩා කුඩා වෙන්නත් ඕන. එහෙම නැත්නම් සමාන වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ධන නිඛිල මට තියෙන්නේ මෙතනදී 1යි 2යි විතරයි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඒ ගැටලුවට උත්තර ලියන්න පුළුවන්. ඊළඟ එක්කනා බලමු. ඊළඟ ගැටලුව. මොකක්ද කියන්නේ? දී ඇති වඩ ප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු අනුව ඉඟුරු මෑ බතල වගා කරන පිරිස සම ප්‍රමාණයෙන් සිටිනම් මේ කට්ටිය හැමෝම සම ප්‍රමාණ වලින්ලු ඉන්නේ. අහනවා බතල වගා කරන පිරිස මුළු පිරිසෙන් කවර භාගයක්ද කියලායි අහන්නේ. දැන් මෙතනදී අංශක 90ක් එක්ක 120ක් මේ අනිත් අපි නොදන්න වගාවන් වලට අයින් වෙලා තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් අංශක 90යි 120යි ගත්තාම මෙතන බිඳුවයි 210ක් එනවා.
මුළු වෘත්තයේම අංශක 360ක් වෙනවා. 360න් 210ක් අයින් කරමු. මේ කොටස් තුනට කියන්නේ ඉඟුරු මෑ බතල වලට වැය වෙලා තියෙන කොටස. එහෙම නැත්නම් වෘත්තයෙන් වෙන් වෙලා තියෙන කොටස හොයන්න 150ක් වෙනවා. මෙයා තුනෙන් බෙදපුවාම මේ ද්‍රව්‍ය තුනම සමාන ප්‍රමාණ වලින් තියෙන නිසා අපිට මෙයා තුනෙන් බෙදපුවාම අංශක 50ක් වෙනවා. එහෙනම් මේ එක කොටසක් අංශක 50යි. අපෙන් අහන්නේ ප්‍රමාණ වලින් සිටීනම් බතල වගා කරන පිරිස මුළු පිරිසේ භාගයක් විදිහට. ඉතින් වෘත්තයේ අංශක 50ක් බතල වලට වෙන් වෙලා තියෙනවා අංශක 360ක් වෙන් වෙච්ච ප්‍රමාණිකයි. ඉතින් මේ අනුපාතයම තමයි මුළු පිරිසෙත් වෙන්නේ. එhmenan අපිට මෙයාව සරල කර හැකි. බිඳුවට බිඳුව කැපෙනවා. එහෙනම් 5 බෙදීම 36යි කියලා උත්තරේ බොහොම පහසුවෙන් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඊළඟ ගාන බලමු. 23 වෙනි ගාන. කියනවා ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. මේක කියනවා AD කියන්නේ මේ කොටස. සමානයිලු ABට රූපේ දීලා තියෙනවා. අපෙන් අහනවා x ගේ අගය. ඔබ දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරපුවාම මෙන්න මේ හැදෙන බාහිර කෝණය එයාගේ මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මෙයා CI අංශක. ඉතින් මෙතන DC කියන්නේ මේ වෘත්ත චතුරස්‍රයේ පාදෙ දික් කරපුවාම කියලා කියවිලා තියෙනවා නම් වඩා හොඳයි. එහෙමනම් අපි දන්නවා දැන් මෙතන අංශක 100යි. එහෙමනම් මෙන්න මෙතන කෝණය x නම් මේක සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය අනුව මේ පැත්තත් x වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් x එකතු කිරීම x ධන 100 සමානයි කීයක්ද? අංශක 180යි. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් 2x ධන 100 එහා පැත්තට යද්දි ඍණ 100ක් වෙනවා. 180න් 100ක් අඩුනහම 80යි. එහෙමනම් x ගේ අගයයි මට හොයන්නට ඕන. දෙකෙන් බෙදනවා. එහෙනම් x සමානයි කීයද? අංශක 40යි කියලා අපට උත්තරේ ගන්න හැකියාව තියෙනවා. ඊළඟට 24 වෙනි ප්‍රශ්නය. 24 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වීජීය භාග සුළු කිරීමක්. මෙතනදී අපි දන්නවා හරය සහ ලවය සරල කරන්න පුළුවන්. මම මෙතනදී x වර්ගෙන් 1x එකක් මේ x එකට කැපෙනවා. ඒ වගේම 3 ඒවා 1යි 3 ඒවා 2යි. එතකොට මෙතන 2ix එන්නේ. 5 ඒවා 1යි 5 ඒවා 2යි. ඒ වගේම මෙන්න මෙයාට මෙයා කැපෙනවා. එතකොට y වර්ගයක් වෙනවා. එහෙමනම් මෙතන බලන්නකෝ. දෙවරක් 2 4යි. 4යි y බෙදීම කීයක්ද එන්නේ? 4යි y ඒ වගේම x. ආයෙත් පොඩ්ඩක් සුළු කරන්න. මෙහෙම ලියමු. මෙන්න මේ 3යි x ට මෙන්න මෙතනින් කපලා ගියපුවාම 2ix වෙනවා. ඊළඟට 5යි y ට මෙතනින් කපලා ගියපුවාම 2y වර්ගය වෙනවා. එහෙනම් දෙවරක් 2 4යි xy වර්ගය කියලා අපට උත්තරේ ගන්න පුළුවන්. ඉස්සෙල්ලා කපපු විදිහට කපන්නත් පුළුවන්. නමුත් ඉලක්කාංක පැටලෙන නිසා මම ඒ වැඩේ මේ විදිහට කරේ. ඊළඟට කියනවා p ලක්ෂයට සෙන්ටිමීටර 4ක් දුරින්ද. ඇත්තටම p නෙමෙයි. මෙතන රූප සටහනේ විදිහට මෙන්න මෙතන q ලක්ෂයට. q ලක්ෂයට සෙන්ටිමීටර 4ක් දුරින්ද. p හා q ලක්ෂ වලට සම දුරින්ද. දැන් p q කියන්නේ අචල ලක්ෂ දෙකක්. ඒ දෙන්නට සමදුරින් ගමන් කරන්නේ මොකද්ද? මෙන්න මේ PQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එහෙමනම් අපි මේකේ දල සටහනක් අඳින්න කියන්නේ ලම්බ බව සහ සමච්ඡේදනය වන බව පෙන්වන්න ඕන. සමදුරින් පිහිටි R ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය වන නිර්මාණ රේඛාවල දල සටහන. ඉතින් එහෙමනම් මෙයාව අපිට මේ පැත්තෙන් විතරයි ඇඳලා දීලා තින්නේ. නැත්නම් මේ පැත්තෙනුත් තව ලක්ෂයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටස ඔය දෙන්නම ඡේදනය වෙන තැන තමයි R එන්නේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කෙටි ප්‍රශ්න 25ට උත්තර ලියලා නිමා කරන්න. එhmenan අපි බලමු ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා. මේ කොටසේ පළවෙනි ප්‍රශ්නයේ විදිහට සුපුරුදු විදිහටම මෙදාපාරත් ලැබිලා තියෙන්නේ භාග ගාන. මොකක්ද කියන්නේ? සෙන්වල තම ව්‍යාපාරික සමාගමට අයත් කොටස් වලින් 7න් 3ක් බිරිඳට පවරා දීමට අදහස් කළහ. ඉන්පසු ඉතිරි කොටසින් ඔන්න අල්නයන සම්බන්ධ වෙන තැන. ඉන්පසු ඉතිරි කොටසෙන් 7න් එකක් විකුණා දැමීමට සිදුවිය. බිරිඳට ලබා දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ කොටස් ගණන කවර භාගයක්ද කියලා අහනවා. එහෙනම් එකෙන් අඩු කරන්න වෙනවා 7න් 3ක්. එකෙන් 7න් 3ක් අඩු කරපුවාම ඉතින් බොහොම පහසුයි.
එක කියන එක නව නම් ඔබට ලියුව හැකි 7 බෙදීම 7 ඍණ 7න් 3යි. ඒ කියන්නේ උත්තරේ එනවා 7න් 4ක් කියලා. ඊළඟට කියනවා ඔහු විකුණු කොටස් ගණන මුළු කොටස් වලින් කවර භාගයක්ද? දැන් ඉතිරි වෙලා තියෙන්නේ 7න් 4යිනේ. එහෙමනම් 7න් 4න් 7න් එකක් තමා මෙයා විකුණන්නේ. එහෙනම් 7න් 4 ගුණ කිරීම කීයක් දෙන්නේ? 7න් 4 ගුණ කිරීම 7න් 1. එවිට උත්තරේ හම්බෙනවා 1 වරක් 4 4යි 7 වරක් 4 කීයද? 49. එහෙනම් 49න් 4ක් විදිහට තමයි ඒකට උත්තරේ ලැබෙන්නේ. ඊළඟට කියනවා දැන් ඔහු ළඟ ඉතිරි කොටස් සියල්ල දියණියන් දෙදෙනාට සමව බෙදා දීමට අදහස් කළහ. සමාගමක කොටසක් සඳහා රුපියල් 4ක ලාභාංශයක් ගෙවනු ලබයි. එක් දියණියක් වසර අවසානයේ රුපියල් 84000ක ලාභාංශයක් ලබා ගනී නම් දියණියකට ලැබුණු කොටස් ගණන මුළු කොටස් වලින් කොච්චරක්ද? දැන් මෙතනදී මුලින්ම ඔහු ළඟ ඉතුරු වුණා 7න් 4ක්. ඒ 7න් 4න් ඔහු පස්සේ විකුණලා දානවා මුළු කොටස් වලින් 49න් 4ක්. දැන් එහෙනම් ඇත්තටම මේ වෙද්දී ඔහු ළඟ ඉතුරු වෙලා තියෙන්නේ 7න් 4ක් තිබ්බ තැනින් 49න් 4ක්. ඒ කියන්නේ මුළු ප්‍රමාණයෙන් 49න් 4ක් ඔහු විකුණලා තියෙනවා. එහෙනම් ඉතිරි වෙච්ච ප්‍රමාණය හොයන්න පොදු හරය 49ක් ගන්නවා. එහෙමනම් මෙන්න මෙයා අපිට 7න් ගුණ කරන්න වෙනවා. එහෙනම් මෙතන එනවා 7 වරක් 4 28යි. ඒ 28න් අඩු කරන්න වෙනවා 4ක්. එහෙමනම් උත්තරේ එනවා 49න් 24ක්. දැන් 49න් 24ක් තමයි දුවලා දෙන්නට බෙදලා දෙන්නේ. එහෙනම් සමව බෙදලා දුන්නා නම් මෙන්න මේ කොටස මට බෙදන්න වෙනවා දෙකින්. එහෙනම් ඒ වෙලාවේදී උත්තරේ එනවා 24 මේ එක් දියණියකට හම්බ වෙන ප්‍රමාණය 49 බෙදීම නම් ඔබ දන්නවා පරස්පරය අරන් ගුණ කිරීමක් වෙනවා. මෙන්න මෙයාට මෙයා සරල වෙනවා. එහෙනම් එක දියණියකට හම්බෙලා තියෙනවා 49න් 12. ඒක තමයි මුලින්ම අහන්නේ. ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා එක් දියණියකට වසරක් අවසානයේ රුපියල් 84000ක ලාභාංශයක් ලබා ගනී නම් මෙම සමාගමේ විකුණු කොටස් පෙරේරා මහතා විසින් කොටසක විකුණුම් මිල රුපියල් 45ක් වන අවස්ථාවේ මිලදීගෙන තිබුණේ නම් ඔහු ආයෝජනය කළ මුදල සොයන්න. දැන් මෙතනදී පොඩි ගැටලුවකුත් මට ආවා. මෙම සමාගමේ විකුණු කොටස් පෙරේරා මහතා විසින් රුපියල් විකුණුම් මිල රුපියල් 45ක් වන අවස්ථාවේදී මිලදීගෙන තිබුණි නම් ඔහු සමාගමේ ආයෝජනය කළ මුදල එතනදී විකුණු කොටස් කියන්නේ මේ පසුව විකුණපු කොටස්ද දන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 49න් 4ක්ද දන්නේ නැහැ. ඒ කොටස විතරක් දන්නේ. කොහොම නමුත් ඉතින් එක කොටසක් මිලදී ගත්තේ රුපියල් 45කට නම් සමාගමේ ආයෝජනය කරපු සම්පූර්ණ මුදල හොයන්න අපිට මුළු කොටස් ගන්න හොයලා 45න් ගුණ කරන්න ඕන කියලායි මට නම් හිතෙන්නේ. එහෙමනම් අපි මුලින්ම මෙහෙම කරමු. මෙතනදී මේ බලන්න එක දියණියකට හම්බෙලා තියෙනවා රුපියල් 84000 ලාභාංශ විදිහට. එහෙමනම් එක දියණියකට ලැබිලා තිබ්බ කොටස් ගන්න හොයන්න එක දියණියකට ලැබිච්ච කොටස් ගන්න හොයන්න මෙයා 4ෙන් බෙදන්න ඕන. ඒ වෙලාවේදී කීයක්ද හම්බෙන්නේ? 21000ක් එක දියණියකට කොටස් ලැබිලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයේ මුළු කොටස් ගන්න හොයන්න වෙනවා. මුළු කොටස් ගන්න හොයන්න මොකද කරන්නේ? 21000ක් කොටස් කියන්නේ ඔබට තේරෙනවා කීයක්ද? 21000ක් කියන්නේ 49න් 12. එහෙමනම් මුළු කොටස් ගන්න හොයන්න මේක 12න් බෙදලා 49න් ගුණ කරන්න වෙනවා. 12න් බෙදලා 49න් ගුණ කරපුවාම එනවා කීයක්ද කොටස් 85750. එහෙමනම් ආයෝජනය කළ සමාගමේ ආයෝජනය කළ මුළු මුදල. එහෙනම් මෙයා කොටස් 85750ක් අරන් තියෙනවා. ඒ අරගත්ත මුදල එයා අරන් තියෙන එක කොටසක් රුපියල් 45 බැගින් වෙන නිසා රුපියල් 45න් ගුණ කරන්න වෙනවා. එවිට මේක සුළු කරපුවාම උත්තරේ ලැබෙනවා රුපියල් 3,858,750ක් විදිහට. ඔන්න ඔය විදිහට ඒ ගැටලුව අපට විසඳන්නට හැකියාව තියෙනවා. දෙවෙනි ගාන වර්ගඵලය ආශ්‍රිතව සහ පරිමාව ආශ්‍රිතව ගැටලුවක් තමයි ලැබිලා තියෙන්නේ. බලමු රූපයේ දැක්වෙන්නේ ABCF ත්‍රිජිකෝණාශ්‍රයකින් හා BCE අර්ධවෘත්තාකාර කොටසකින් සමන්විත ක්‍රීඩා වුණු බිමකි.
මෙතනදී මම හිතන්නේ දල සැලැස්මක් තමා දීලා තියෙන්නේ. ඒ නිසායි මෙතන සෙන්ටිමීටර වලින් අගයන් දීලා තියෙන්නේ. අපි හින්දා ඒ විදිහට දල සැලැස්මක් කියලා හිතාගෙන අපි මේ ගැටලුව විසඳමු. මුලින්ම කියනවා BEC අර්ධ වෘත්තයේ ඡාප දිග. මේක අර්ධ වෘත්තයක්. ඔබ දන්නවා වෘත්තයක සම්පූර්ණ වටේ දිග එහෙම නැත්නම් පරිධිය 2πr අර්ධ වෘත්තයක් නිසා මට මෙයා දෙකෙන් එකෙන් ගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේක ඍජු කෝණාංශයක් කියලා දීලා තියෙනවා. AF කියන්නේ සෙන්ටිමීටර 28ක් නම් මෙන්න මෙයාගේ අරේ එන්න ඕන සෙන්ටිමීටර කීයක්ද? 14ක් විදිහට. එහෙමනම් අපි මෙන්න මෙයාව සුළු කරමු. මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම සරල වෙලා යනවා. ෆයි කියන්නේ 7න් 22යි. ඒ වගේම r කියන්නේ 14යි. එහෙනම් මෙයාව සරල කර හැකි 2යි. එහෙනම් උත්තරේ එනවා 44යි සෙන්ටිමීටර කියලා. එහෙනම් ඊළඟ ගාන බලමු. ඊළඟට කියනවා පුහුණු බිමේ පරිමිතිය 160ක් නම් AB දිග සොයන්න. පුහුණු බිමේ පරිමිතිය 160ක් නම්. එහෙනම් මම මේ ටික මෙන්න මේ කොටස 44යි කියලා ලියාගෙන මේක මට එහා පැත්තට අවශ්‍ය වෙන නිසා මම මේ කොටස එහා පැත්තට ගෙනියනවා. මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නිසා. චුට්ටක් මෙයාව මම පැත්තකින් තියාගන්න නැත්නම් නැවත නැවත එහා පැත්ත පිටුව පෙරලා බලන්න වෙන නිසා. හරි බලමු මොකද්ද කියන්නේ දැන් පුහුණු බිමේ පරිමිතිය 160ක් නම් මේ B දිග සොයන්න. දැන් එවිට ඔයාලට මෙන්න මේ පැත්තේ අපිට හිතන්න වෙනවා මේ කොටස 44යි ඊට පස්සේ මෙන්න මේ දිග අපි හිතමු මේ AB දිග x කියලා. එහෙනම් මේ පැත්තත් x. එහෙනම් මට ලිව්ව හැකි 28 ධන 44. මේ පැත්ත 28යි මේ පැත්ත 44යි. පරිමිතිය කියන්නේ වටේ දිග නිසා ධන 2x සමානයි 160යි. එහෙමනම් මෙන්න මෙතන මට මේ දෙන්න එකතු කරන්න වෙනවා. එතකොට 8යි 4යි 12න් 2යි එකක් ඉතිරි 6යි 1යි 7යි. ධන 2x සමානයි 160යි. එහෙනම් 2x සමාන වෙනවා 160න් 72ක් අඩු කරන්න වෙනවා. ඔය විදිහට සුළු කරගත්තාම 160න් 72ක් අඩු කරපුවාම කීයක් දෙන්නේ 88ක් එනවා. මම හිතන්නේ හරි. ඒකලා මෙයාව දෙකට බෙදපුවාම උත්තරේ එනවා x සමානයි කීයක්ද? 44ක් සෙන්ටිමීටර කියලා. ඔය විදිහට රෝම ඉලක්කම් දෙක අපට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා BEC කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය. මේ කොටසේ වර්ගඵලය. ඔබ දන්නවා වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ගය. එහෙනම් අර්ධ වෘත්තයක් නිසා මට ලියන්න පුළුවන් දෙකෙන් එකයි 5r වර්ගය. එහෙමනම් දෙකෙන් එක ගුණ කිරීම 5 කියන්නේ කීයක්ද? 7න් 22යි r කියන්නේ 14 වරක් 14. r වර්ගය නිසායි මම මෙහෙම ලිව්වේ. එහෙනම් 7 වරක් 2 14යි මේ 14ට මේ 14 කැපෙනවා. එහෙනම් 14 අපට ගුණ කරන්න වෙනවා කීයෙන්ද? 22න් එවිට පිළිතුර ලැබෙනවා 308ක් වර්ග සෙන්ටිමීටර කියලා. ඉතින් ඒකක හරි වැදගත් මිනිතය තේමාව යටතේදී දැන් ඒකක මතක් කරලා දාන්න. ඊළඟට කියනවා ABCD කොටසේ කොහොම බලන්නේ? ABCD මේ කොටසේ වර්ගඵලය BCE කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයෙන් 3 ගුණයක් නම් අපෙන් අහනවා DC දිග. දැන් මේ කොටස අපිට මේ වෙද්දිම ඇවිල්ලා තිබ්බා කීයද x දිග 44ක් කියලා. මේ කොටස 44යි. එහෙමනම් මම මෙන්න මේ කොටසේ දිග දාගන්නම් y කියලා DC දිග. දැන් මොකද්ද කියන්නේ? ABCD කොටසේ වර්ගඵලය මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වගේ 3 ගුණයක් නම්. එහෙනම් 308 3ෙන් ගුණ කරන්න වෙනවා. එවිට එනවා ත්‍රපීසියමේ වර්ගඵලයත් අපි හොයන්න ඉපෑ. එහෙනම් ත්‍රපීසියමක් නෙමේ තියෙන්නේ. ඒ හින්දා මම ලියනවා 44 ධන y බෙදීම 2 ගුණ කිරීම 28 කියලා. එහෙමනම් අපි මෙයාව සරල කරගෙන යමු. මේක සුළු කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. මම මෙහෙම කියන්නම්. මෙතන තියෙනවා 308 ගුණ කිරීම 3 මෙන්න මේ හරේ තියෙන දෙකේ ඉලක්කම මේ පැත්තට ගෙනියනවා. ඒ වගේම මෙතන තියෙන 28 හරයට යනවා. එතකොට ඉතුරු වෙනවා 44 ධන y. එහෙමනම් මෙයාව හිමින් සැරේ අපි සුළු කරගමු. එහෙමනම් මුලින්ම අපි කරමු 308 බෙදෙනවා 28න්. කීයක්ද? 1යි 11යි.
එහෙනම් මෙතන එනවා මේ බලන්නකෝ 66ක්. මේ ටික සුළු වුණාම 11 වරක් 3 33යි 33 ඒවා දෙකක් 66යි 66යි මේ 66 සමානයි 44 ධන y. එහෙමනම් මෙන්න මේ කොටස මට මේ ධන 44 මේ පැත්තට දිරින 44ක් වෙනවා. එහෙමනම් 22ක් සෙන්ටිමීටර කියලා y එනවා. ඒ කියන්නේ DC දිග 22ක් සෙන්ටිමීටර කියලා අපට ලැබෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ලැබුණා නම් ඔබේ සම්පූර්ණ ගැටලුවටම පිළිතුරු විදිහට මේ විදිහට ලැබුණා නම් ලකුණු 10ක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව විදිහට මෙදාපාර ලැබිලා තියෙන මොකක්ද? එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශය සඳහා වරිපණම් බදු අය කරයි. වාර්ෂික වටිනාකම රුපියල් 34000ක් ලෙස තක්සේරු කළ නිවසක් සඳහා කාර්තුවකට රුපියල් 510ක වරිපණම් බදු ගෙවයිලු. ඉතින් එහෙනම් මේක බදු ආශ්‍රිත ගැටලුවක්. වාර්ෂික වරිපණම් බදු ප්‍රමාණය. දැන් මෙතනදී කාර්තුවකට තමයි රුපියල් 510ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් වාර්ෂිකව හොයන්න මට ඔබ දන්නවා අවුරුද්දට කාර්තු 4ක් නිසා අපිට සිද්ධ වෙනවා 510 4ෙන් ගුණ කරන්න. එවිට ලැබෙනවා රුපියල් 2040ක්. එහෙනම් ඔන්න වර්ෂයටම රුපියල් 2040ක් ගෙවන්න වෙනවා. පළාත් පාලන ආයතනය අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. දැන් මේගොල්ලෝ මේ වාර්ෂික තක්සේරුව කීයක්ද? නිවසේ වාර්ෂික තක්සේරුව 34000යි. පුතේ දුවේ එතකොට මේ 34000ටම තමයි අවුරුද්දට 2040ක් බදු ගෙවන්නේ. එහෙනම් අපි මෙයා 100ට 100ෙන් ගුණ කරනවා. එහෙනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් 204 අපට කීයෙන්ද බෙදන්න වෙන්නේ 34න් 34 ඒවා 6ක් එනවා. එහෙමනම් අපිට දීලා හැකි බදු ප්‍රතිශතය 100%යි කියලා. ඊළඟට කියන්නේ මොකද්ද? එම දේපොළෙහි වාර්ෂික තක්සේරුව ඊළඟ වර්ෂයේ වැඩිවීම නිසා කාර්තුවකට ගෙවන බදු මුදල් ප්‍රමාණයද රුපියල් 1105 දක්වා වැඩි වූ අතර බදු ප්‍රතිශතය 105 දක්වා පහත දමන ලදී. අහනවා එම දේපලේ නව තාක්සේරු වටිනාකම. දැන් මෙන්න මෙහෙමනේ කාර්තුවකට රුපියල් 1105යිලු. එහෙනම් මුළු වර්ෂයටම හොයන්න අපිට මෙයාව 4ෙන් ගුණ කරගන්න වෙනවා. 4ෙන් ගුණ කරගත්තාම ඒ එනාගේ අපි ඔහොම තියාගමු. හැබැයි මේ මුදල 105ක කොටස් 105කි. එහෙනම් ඒක 105න් බෙදලා නව තාක්සේරු වටිනාකම මේ වගේ 100 ගුණයක් වෙන නිසා 100ෙන් ගුණ කරන්න වෙනවා. එවිට පිළිතුර ලැබෙනවා රුපියල් කීයක්ද? 88400ක්. එහෙනම් 88400ක් තමයි ඔන්න නව තක්සේරු වටිනාකම. මේ ගාන මෙතනින් ඉවර නැහැ. B කොටසකුත් තියෙනවා. B කොටසේ මොකක්ද කියන්නේ? රුපියල් 12000ක මුදලක් 13ක වාර්ෂික වැල්පොලියක් ගෙවන මූල්‍ය සමාගමක තැන්පත් කළ පුද්ගලයෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු පොලී මුදල. දැන් මෙයාව මෙහෙම අපට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා කැමති නම් මේක වසරින් වසර හදා ගන්නත් පුළුවන්. මම ලියනවා පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය හොයපුවාම 120000 එහෙම නැත්නම් 120000 ගුණ කරන්න ඕන 100%. එවිට ඔන්න පළවෙනි වසරට විතරක් පොලිය ලැබෙනවා රුපියල් කීයක්ද? 14600ක්. එහෙමනම් දැන් මේ දෙවන වසරට පොලිය හොයද්දී දෙවන වසරට මුළු මුදල වෙනවා. මුල් මුදල. දෙවන වසරේ මුල් මුදල වෙනවා. මෙන්න මේ 14600යි 120000යි එකතු වුණාම හම් වෙන 134600. 134600ත් ඔබට සිද්ධ වෙනවා 113න් ගුණ කරන්න. මේ එහෙනම් දෙවන වසරට පොලිය වෙනවා. දෙවන වසරට පොලිය එහෙනම් හම් වෙනවා රුපියල් කීයක්ද? 17498ක්. එහෙමනම් අපට වසර දෙකටම ගෙවන්න වෙන මුළු පොලිය මේ වගේ තැනකදී නම් වගන්ති ලියන එක හරි වැදගත්. එහෙනම් මේ කොටස් දෙක අපි එකතු කරමු. එකතු කරපුවාම අපට හම්බ වෙනවා කීයක්ද? 8යි 9යි 0යි 2යි 3යි. එහෙමනම් කීයක්ද? රුපියල් 32098ක්. ඔන්න ඔය විදිහට අපට හැකියාව තියෙනවා තුන්වෙනි ගැටලුවට උත්තර ලියන්න. එහෙනම් අපි හතරවෙනි ගාන බලමු. හතරවෙනි ගාන විදිහට මෙදාපාර සංඛ්‍යානීය තේමාවෙන් තමයි ලැබිලා තියෙන්නේ.
මුලින්ම කියනවා 11 ශ්‍රේණියේ සිසුන් සමූහයක් ගණිතයේ විෂයට මුළු ලකුණු 60ක් ලබාගත් ආකාරය පහත සමුච්චිත සංඛ්‍යාත වගුවේ දැක්වේ. වගුවේ හිස්තැන් පුරවන්න කියලායි කියන්නේ. බිංදුව 10 අතර ශිෂ්‍යයෝ 5 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් සමුච්චිත සංඛ්‍යාතේ මෙතෙන්ටත් එන්න ඕන 5. ඊළඟට මෙතන සමුච්චිත සංඛ්‍යාතයේ 13ක් තියෙනවා නම් මේ පහට තව කීයක් එකතු වෙන්න ඕනද? 8ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් 8යි 5යි 13යි. 13යි 12යි 25යි 25යි 15යි 40යි 40යි කීයක්ද එකතු වෙන්න ඕන? 8යි 48යි. ඊළඟට මෙන්න මෙතන එනවා 12ක්. ඔන්න ඔය විදිහට තමයි ඒ කොටස අපිට පුරවන්න වෙන්නේ. හැබැයි සාමාන්‍ය මේක අසාමාන්‍ය සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් වෙනවා. මොකද අර ආවේනික වූ S හැඩයෙන් බෙදෙයි කියලා හිතනවා. අපි ඇඳලා බලමු. මෙන්න මෙතන 12ක් තියෙන නිසා. ඊළඟට කියනවා දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මට මේ වගුණ හින්දා පල්ලෙහාට ස්ක්‍රීන් එක මතම තිබ්බහම මට ලේසි. ඔබ දන්නවා මම සජීවීවමයි පේපර් එක සාකච්ඡා කරන්නේ. ඒක පටිගත කරලා තමයි මම ඔයගොල්ලන්ට උත්තර යොමු කරන්නේ. ඉතින් එහෙමනම් මේක මම චුට්ටක් කුඩා කරගන්නම්. ওই ප්‍රමාණයට හරි. දැන් අපි මේක හදමු බලන්න. මොකද්ද කියන්නේ? මේකෙදී බිංදුවේ ඉඳන් 10ට 5ක් තියෙන්නේ. එහෙනම් මට මෙන්න මෙතන 1 ලක්ෂයක් ලකුණු කරන්න වෙනවා. ඊළඟට 20ෙදි 13ක් 10යි 3යි 13යි. ඊළඟට 30ෙදි 25ක් 30ෙදි 25ක්. ඒක නම් බොහොම පැහැදිලි. 40ෙදි 40ක්. ඊළඟට 50ෙදි 48ක් 45යි 48ක්. මෙන්න මෙතන තමයි ගැටලුව එන්නේ. 60ෙදි 60ක් මෙන්න මෙහි සීමාවට යනවා. හරි. දැන් අපිට මේ සමුච්චිත වක්‍රය සුමටව මේක අඳින්න වෙනවා. වැදගත්ම දේ මෙන්න මෙයා බිඳුවෙන් පටන් ගන්න ඕන. මොකද මෙයාගේ පහළ සීමාව බිඳුවයි. එහෙනම් මේ මෙතෙන්ට විශේෂයෙන් ලකුණක් වෙන් වෙනවා. ඒ වගේම මෙතනදී අපි බලමු මෙන්න මේ විදිහට තමා වක්‍රය ලැබෙන්නේ. මම මේක සජීවීවම අඳින්නේ අනික මේ මෘදුකාංගයක් මත අඳින්නේ. ඒ විතර පොඩ්ඩක් හැඩය එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ වක්‍රයක් ආසන්නව ලැබෙනවා. එහෙමනම් ඔන්න ඒ කොටස හරි. ඊළඟට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් අන්තස් චතුර්ථක පරාසය. එහෙනම් Q1 හොයන්න වෙනවා. Q1 පිහිටන ස්ථානය. මම මෙතනදී Q1 පිහිටනවා නම් දත්ත 60යි නම් මට ලිව්ව හැකි Q1 කියන්නේ 4න් 1 ගුණ කිරීම 60. මොකද මෙතනදී 4න් 1යි n ධන 1 කියන සූත්‍රය අවශ්‍ය වෙන්නේ නැහැ. දත්ත ප්‍රමාණය 30ට වඩා වැඩි නිසා. එහෙනම් මේක 64න් බෙදුනහම කීයක් දෙන්නේ උත්තරේ? 15ක්. එහෙනම් Q1 දැන් මම හොයන්න ඕන Q1 සමානයි මම මෙතනදී 15 ඉඳන් රේඛාවක් ඇඳගමු. හරස් අතට මම ඒක කොළ පාටින් අඳින්නම්. 15 ඉඳන් මෙන්න මෙතෙන්ට ආවා. කඩ ඉරක් අඳින්නම් මම. 15 ඉඳන් මෙතෙන්ට ආවා. එතන ඉඳන් මෙතෙන්ට ආවා. එතකොට ගිහිල්ලා තියෙන්නේ කොටු 10ක් නෙමෙයි 5ක්. එහෙනම් එක කොටුවක් ඒකක දෙකක් වෙනවා. මට ලැබිච්ච විදිහට Q1 ඇවිල්ලා 22යි. ඊළඟට මේක එකක් වැඩි වෙන්නත් පුළුවන් එකක් අඩු වෙන්නත් පුළුවන්. ඔය විදිහටම මම ඊළඟට හොයනවා Q3. Q3 පිහිටන ස්ථානය. එහෙම නැත්නම් Q3 හිමි අය ගන්න. 4න් 3 ගුණ කිරීම 60. එහෙමනම් මෙතන එනවා 45 ඒවා 3. 45 ඒවා 3 සමා වෙන්න 15 ඒවා 3 45යි. එහෙනම් 45ක් පිහිටන ස්ථානයෙන් තමයි මට මේ විදිහට තිරස් රේඛාවක් ඇඳ ගන්න වෙන්නේ. මෙහෙම මෙතෙන්ට ගියා. ඊළඟට එතන ඉඳන් මෙතෙන්ට 15ක් ආවා. එහෙනම් එතනදී එනවා 40යි 42යි 44යි 46ක්. එහෙනම් මට ලිව්ව හැකි Q3 සමානයි 46යි. එහෙමනම් අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය සමාන වෙනවා Q3 ගෙන් ඔබ අඩු කරන්න ඕන Q1. ඒ කියන්නේ 46න් අඩු කරන්න වෙනවා 22ක්. එහෙනම් 6න් 2ක් 4යි 4න් 2ක් 2යි. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය ওই විදිහට කීයක්ද ලැබෙන්නේ? 24ක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ අගයන්
ධන දෙකක් හෝ ඒ කියන්නේ මේගොල්ලන්ගේ අගයන් ධන හෝ ඍණ දෙකක් විදිහට අපිට ගන්න එක සාධාරණයි. මොකද මනුෂ්‍ය වැරදීමකට ඒ වගේ අවස්ථාවක් දෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒ ගැටලුවට උත්තර ලියන්න හැකියාව තියෙනවා. පස්වන ගැටලුව. පස්වෙනි ගැටලුව සම්භාවිතාවයේ තේමාවෙන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියන්නේ? ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන අඹ ගෙඩි 5ක් පෙට්ටියක ඇත. එම අඹ වලින් 3ක් ඉදුණු අඹ වන අතර ඉතිරි ඒවා අමු අඹ වේ. නිර්වාන් අහඹු ලෙස පෙට්ටියකින් අඹයක් ඉවතටගෙන නංගීට දී ඉන් පසු ඔහුද අඹ ගෙඩියක් ගනු ලැබේ. ඒ කියන්නේ දුන්න අඹ ගෙඩිය ආය නංගිකින් ඉල්ල ගන්නෑ කියන එක මේ වචන ඇතුලේ තියෙනවා. එහෙමනම් අහනවා ඉවතට ගැනීමේ සිද්ධියට අදාළ නියදී අවකාශي කොටු දැලේ කතිර ලකුණක් මගින් ලකුණු කරන්න. මේකෙදී ඊදුණු අඹ E1 E2 විදිහටත් අමු අඹ M1 M2 විදිහටත් තියෙනවා. ඉතින් එහෙමනම් මේකෙදී මොකද්ද කියන්නේ? අපි මෙහෙම හිතමුකෝ E1 කියන අඹ ගෙඩිය දෙන්නටම හම්බෙන්න විදිහක් නැහැ. එහෙමනම් මැද හිස් අපේ දරුවෝ කියන විදිහට මැද හිස් ලක්ෂ ප්‍රස්ථාරයක් තමයි අපට ලැබෙන්නේ. ඔන්න මටත් වැරදුනා. මෙන්න මේ විදිහට මැද හිස් ලක්ෂ ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. මම ඒක ඉක්මනට ඇඳ ගන්නම්. ඔන්න ඒ ගැටලුව හරි. ඊළඟට කියනවා දෙදෙනාටම ඉදුණු අඹයක් ලැබීමේ සිද්ධිය කොටු දැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාවය ලියන්න. එහෙනම් දෙදෙනාටම ඉදුණු අඹ ලැබෙන්න ඕන. එහෙනම් දෙදෙනාටම ඉදුණු අඹ කියන්නේ මෙන්න මේ ප්‍රදේශය තමා ඒ කොටසට අදාළ වෙන්නේ. එහෙනම් ඒක රෝමී ඉලක්කම් කීයක්ද 2 කොටසට අදාළ ප්‍රශ්නෙට උත්තරේ. එhmenan මෙතන තියෙනවා සේරම අඹ ගෙඩි 5ක් 5 වරක් 5 25යි. හැබැයි මැද හිස් නිසා 5ක් අඩු වෙනවා. 20යි 20න් 6ක්. ඉතින් 20න් 6ක් කියන්නේ අපිට මෙයාව සරල කරලා කෝකටත් කියලා තියමු. මෙයාව අපිට දෙකෙන් බෙදුව හැකි 10න් 3ක් විදිහට ගන්න පුළුවන්. 20න් 6ටත් ලකුණු හම්බ වෙනවා. ඊළඟට කියනවා ඉහත අඹ ගෙඩියක් ඉවතට ගැනීමේ සිද්ධියට අදාළ රුක් සටහනක් පහත දී ඇත. අදාළ සම්භාවිතාවයන් හිස්තැන් මත දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. දැන් ඔබ දන්නවා මෙතනදී ඉදුණු අඹ 3යි අමු අඹ 2යි. මෙතනදී ඉදුණු සහ අමු කියන සංකල්පය තමයි තියෙන්නේ. එහෙනම් සේරම අඹ ගෙඩි 5ක් තියෙනවා. මේ පහෙන් ඉදුණු අඹ ගෙඩි 3ක් තියෙනවා. එහෙනම් අමු අඹ ගෙඩි 2යි. එහෙනම් පහෙන් 2යි කියලා ගන්න පුළුවන්. දැන් නංගිට ඉදුණු අඹ ගෙඩියක් ලැබුණේ නම් අපිට මේ තිබුණු අඹ ගෙඩි 3න් එකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් දැන් ඉදුණු අඹ ගෙඩි නිර්වාණට තියෙන්නේ 2යි. හැබැයි මුළු අඹ ගෙඩි 4ක් විදිහට ගිහිලා තියෙනවා. ඒ නිසා 4න් 2යි කියලා කියන්න පුළුවන්. අමු අඹ වෙනස් වුන්නේ නැහැ. එහෙනම් එයත් 4න් 2යි. හරි. නංගිට ඉදුණු අඹ ගෙඩියක් නැතිව අමු අඹ ගෙඩියක් ලැබුණේ නම් තිබ්බ අමු අඹ ගෙඩි වලින් එකක් දැන් නිර්වාණට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඒක නංගිට දීලා ඉවරයි. එහෙමනම් සේරම ගෙඩි 4 දක්වා අඩු වෙනවා. අමු අඹ ගෙඩි 1යි තියෙන්නේ. එහෙමනම් මෙතන එනවා 4න් කීයක්ද? 4න් 3ක්. ඔන්න ඔය විදිහට රුක් සටහන අපිට පුරවන්න පුළුවන්. ඊළඟට කියනවා මෙම සිද්ධියට අදාළව දෙදෙනාටම අමු අඹ ගෙඩිය ලැබීමේ සිද්ධිය රුක් සටහන ඇසුරින් සොයන්න. දෙන්නටම අමු අඹ ගෙඩියක් ලැබෙනවා නම් මේ හිතෙන්න ඕන. එහෙනම් ඔබ දන්නවා මේ සම්භාවිතාවල් දෙක ಗುಣ වෙන්න ඕන. එහෙනම් 5න් 2 ಗುಣ කිරීම 4න් 1. මෙයා සරල කර හැකි 1යි 2යි කියලා. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා කීයක්ද? 10න් 1ක් කියලා. ඔන්න ඔය විදිහට අපට ඒ ගැටලුවට උත්තර ලියන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න මේ පාර උතුරු මැද පළාත ටිකක් පරක් වුණා. වෙනද තරම් ඉක්මනට මට පිළිතුරු ගේන්න බැරි වුණා. උතුරු මැද පළාතේ අවසන් වාර විභාගයේ එක පත්‍රයට සියලුම පිළිතුරු අපි සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් තවත් දවසක මේකේ දෙවනි කොටස හෝ වෙනත් ප්‍රශ්න පත්‍රයක පිළිතුරු විවරණයකින් මුණ ගැහෙන්න. ඉතින් මේ වැඩේ හොඳයි නම් ඔබට මාව දිරිමත් කරන්න පුළුවන්. ඒ තමයි අපේ ගණිතය සම්බන්ධ සමූහයත් එක්ක එකතු වෙන්න. කොහොම ආදරණීයව ඉල්ලීම කරනවා. පල්ලෙහා තියෙනවා subscribe button එක press කරන්න. press කරලා notification all දාලා තියාගන්න. තවත් දවසක වැදගත් වීඩියෝ කින් මුණ ගැහෙන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.